ට්‍රාන්ස් ෆැට් කියන ලිපිඩ් වර්ගයක් තියෙනවා. මෙම ට්‍රාන්ස් ෆැට් මාජරීන් වල තියෙනවා, වෙජිටබල් ෂෝට්නින් කියලා කියන වෙජිටබල් ඔයිල් වලින් හදන මාජරින් જાතියක් තියෙනවා. ඒකෙත් තියෙනවා. ඒ වගේම බේක් කරපු ෆුඩ් අයිටම්ස්, ඒ වගේම ෆ්‍රයි කරපු ෆුඩ් අයිටම්ස්, ඒ වගේම පැක් කරපු ස්නැක්ස්, මුරුක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් චිප්ස් වෙන්න පුළුවන්. ඒවයේ මේ ට්‍රාන්ස් ෆැට් ඉතාමත්ම අධික වශයෙන් තියෙනවා. අපේ බිසි ලයිෆ් එකත් එක්ක මෙම ට්‍රාන්ස් ෆැට් භාවිතය, එහෙම නැත්නම් මෙම ස්නැක්ස් භාවිතය, මෙහෙම බේක් කරපු මාජරින් දාපු කෑම වර්ග අපි අපේ ළමුන්ට අපිත් පාවිච්චි කරනවා. නවතම රිසර්චස් වලින් අපිට දැනගන්න හම්බ වෙලා තියෙනවා මෙම ට්‍රාන්ස් ෆැට් භාවිතය 100%කටත් වඩා අධික ලෙස අපි පාවිච්චි කරනවා නම් අපිට heart diseases ඇති වෙන්න, හෘදේ වස්තු අමාරු ඇති වෙන්න 25%ක chance එකක් තියෙනවා. ඒ වගේම death එකක් ඇති කරන්න, ඔබට ජීවිත හානියක් ඇති කරන්න 14%ක chance එකක් මෙම trans fat භාවිතයෙන් ඇති වෙනවා. ඒ නිසා ඔබ සහ ඔබේ දරුවාට මොකද්ද කෑම වර්ගය දෙන්න ඕනේ, සෞඛ්‍ය සම්පන්න කෑම වර්ගය දෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න දැම්ම ඉදිරිපත් වෙන්න.